to our YouTube channel and Happy New Year. අද 2026 ජනවාරි 1 වෙනිදා. ඉතින් අද ඩුබායි වලට පබ්ලික් හොලිඩේ එකක්. මමයි මදුයි දෙන්නම නිවාඩු නිසා අද අපි දෙන්න ආවා පොඩ්ඩක් එළියට. උදේ ගෙදරදී New Year එක සෙලිබ්‍රේට් කළා. ඉතින් අපි දෙන්න ආවා ටිකක් ඇවිදලා යන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ රිවර්ලෑන්ඩ් වලට. අලුත් අවුරුද්ද ගෙන අලුත්ම වර්ග් එක තමයි මේක. ඉතින් ඔයාලව ආදරෙන් අපේ channel එකට පිළිගන්න. ඒ වගේම අලුත් අවුරුද්දේ ඔයාලා කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මේ වීඩියෝ එක බලනකොට නම් ටික දවසක් ගිහිල්ලා තියෙයි. ඒ වුණාට කමන්නේ ජනවාරි මාසෙ ඉඳලා පටන් ගන්න හැම මාසයක්ම ඔයාලා හැමෝටම සුබ වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපිත් එක්ක ගිහිල්ලා බලමු ඩුබායි වල තියෙන ලස්සන තැනක් වෙන රිවර්ලෑන්ඩ් වලට. රිවර්ලෑන්ඩ් තියෙන්නේ ඩුබායි පාක් ඇන්ඩ් රිසෝට් වල. ඉතින් ඔයාලා රිවර්ලෑන්ඩ් එනවනම් ඩිරාම් 30ක් දීලා එන්ට්‍රන්ස් ටිකට් එකක් ගන්න ඕනි. ඇත්තටම වින්ටර් එකේදී බලන්න යන්න හොඳ ලස්සන තැනක් තමයි මේ රිවර්ලෑන්ඩ් කියන්නේ. ඉතින් රිවර්ලෑන්ඩ් එකට ගියාම ඔයාලට එන්ජොයි කරන්න වගේම මෙතන මාර ලස්සන ෆොටෝ ලොකේෂන් තියෙනවා. ඉතින් ඔයාලගේ එන්ගේජ්මන්ට් ෂූට් එකක්, බර්ත්ඩේ ෂූට් එකක් කරනවා නම් ඩුබායි වල තියෙන හොඳම තැනක් තමයි මේ රිවර්ලෑන්ඩ්. දැන් මේ ඔයාලා දකින කිලෝමීටරයක් විතර දිග මෑන් මේඩ් රිවර් එකක් වටා තමයි මේ රිවර්ලෑන්ඩ් කියන එක නිර්මාණය කරලා තියෙන්නේ. රිවර්ලෑන්ඩ් එකේ ඇවිදගෙන යනකොට හැමතැනම එකම වගේ කියලා හිතුණට මේ රිවර්ලෑන්ඩ් නිර්මාණය වෙලා තියෙන්නේ රටවල් සහ යුගයන් 4ක් නිරූපණය වෙන විදිහට තේමා 4කින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න මේ දවසේ ගියේ රිවර්ලෑන්ඩ් වලට විතරයි. ඒ වුණාට මේ රිවර්ලෑන්ඩ් අවටම පාක් ඇන්ඩ් රිසෝට් යටතේ ඇඩ්වෙන්චර් පාක්, වෝටර් පාක් වගේ දේවලුත් තියෙනවා. ඉතින් අමතර ටිකට් එකක් අරගෙන ඔයාලට ඒවටත් ගිහිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. එහෙනම් දැන් අපි යමු රිවර්ලෑන්ඩ් ඇතුලේ තියෙන මිනි වර්ල්ඩ් එක බලන්න. ඒ අතරේ මදුවයාගේ ෆෝන් එකක් charge කරගත්ත. මේ තියෙන්නේ charging point එකක්. හැබැයි අපි සල්ලි ගෙවලා තමයි ෆෝන් එක charge කරගන්න ඕනි. දැන් මේ ඔයාලා දකින්නේ මිනි වර්ල්ඩ් එක ඇතුලේ තියෙන දේවල්. ඉතින් මෙතන එක එක රටවල ලෑන්ඩ් මාර්ක්ස් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් මෙතනින් රටවල් කීයක් අඳුර ගන්න පුළුවන් වුණාද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඇත්තටම මේවා දකිද්දි ඔයාලට තේරෙනවා ඇති වින්ටර් එකේදී එන්න හොඳ ලස්සන තැනක් තමයි මේ රිවර්ලෑන්ඩ් කියලා කියන්නේ.
හවස් වෙද්දි නම් හරිම ලස්සනයි. තාම නත්තල් සැරසිලිත් තියෙනවා. ලයිට් දාලා එනකොට මේ පරිසරයත් එක්ක මාරම ලස්සනක් තියෙන්නේ හවස් වරුවටත්. මේ රිවර්ලෑන්ඩ් එක ඇතුලේ කැෆේ සහ රෙස්ටොරන්ට් 50කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි දෙන්නත් හවස් වෙනකම් ඇවිද ඉඳලා සීතල වැඩි නිසා වැඩි රෑ වෙනකම් ඉන්න නැතුව අපි දෙන්නත් ගෙදර ආවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ලස්සන තැනකින් ඔයාලත් එක්ක එකතු වෙනකම් අපේ YouTube channel එක subscribe කරලා තියන්න.